ඔන්න අද තියෙන්නේ අලුත් පාඩමකින් ගානක් නේ. දැන් ඔන්න අලුතින් ඔන්න තව ගානක් සෙට් වුණා විභාගෙට එන ගානක්. ඔන්න දැන් ඔයාලට ඒක පුළුවන් බලමු. මේ උත්තර හරියද කියලා. මේක ඇවිල්ලා ඊනවන ශේෂ ක්‍රමයේ ගානක්. ඒ කියන්නේ ඔකට කියනවා කුලී කිනීමේ ක්‍රමය කියලා. ඒ කියන්නේ අපි වාරික වශයෙන් ගෙවන්න ගන්නවා. ඒකට අපි ඒ වචනේ පාවිච්චි කරනවා. හරි මෙහෙමයි ගාන කියන්නේ. අපිට මුදලට කියන්නේ සල්ලි එකවර ඔක්කොම දීලා ගන්න වෙලාවට ගාන 1,80,000යි. එහෙනම් මේ විදුලි උපකරණ කට්ටලයක් තියනවලු. ඒක මුලින් රුපියල් 36000ක් ගෙවලා ඉතිරි ටික සමාන මාසික වාරික වලින් අවුරුදු දෙකකදී. හරි ඒතර අවුරුදු දෙකක් කියන්නේ මාස 24ක්. 120ක පොලි අනුපාතයක් යටතේ ගෙවනවලු. හරි 120 අපෙන් අහන්නේ වාරිකයක අපි. කතාව මේකයි. දැන් මේ සිද්ධාන්ත සියල්ල උගන්වන්න බෑ. ඉතින් මෙතන උගන්වලා තියෙන්නේ මම මේ කතාව කිව්වේ මේ පාඩම ඉගෙන ගත්තේ නැති කෙනෙක් හිටියොත් පොඩි අවුලක් එනවා. දැන් ඉතින් මේ පොඩි මේ මිනිත්තු 10ට මට මේක ගන්න තියරි ඔක්කොම උගන්වන්න බෑ. මේ ගානේ ඉතාලම ලේසි පියවර කිහිපයක් තියෙනවා. මම මේ පියවර පළවෙනි එක තමයි හදලා තියෙන්නේ. අත්පිට මුදලට ගන්නවා නම් 1,80,000යි මුලින් ගෙවනවලු 36000ක්. ඒ කියන්නේ මෙන්න මෙච්චරක් ණයයි. 1,44,000ක් ණයයි. අපි කරන්න ඕනේ ඊළඟට. මේකට පොලි නැතුව වාරික 24කින් ගෙවනවා නම් කීය ගානේද මාසයකට ගෙවන්න ඕනේ. අපි ඒක කියනවා පොලි රහිත වාරිකය කියලා. පොලි රහිත වාරිකය. එහෙම නැත්නම් මේකට කියනවා මාසික ණය මුදල කියලා. ඕක හොඳටම දන්නවා. මේ දෙකම එකක් කියලා හොඳටම දන්නවා. කවුද අපි මනුජ නේ ලක්විදු දන්නවා. පොලි රහිත වාරිකය කියන්නේ මාසික ණය මුදලටමයි කියලා කියන හොඳට මේක දන්නවා. හරි. ඔන්න පුතා එහෙනම් අපි හොයාගමු මෙන්න මෙච්චරක් ණයයි. ඒක 24 වතාවට ගෙවන්න යයි. මාස 24 කියන්නේ එක මාසෙක කියලා බලමු. 24 වරක් දන්නේ නැහැ කියලා හිතමු. 12 වරක් ඔයාලට මතකයි ඉන්නේ. 12 වරක් මෙතෙන් 2යි මෙතෙන් 12යි. ආ ඒ කියන්නේ මෙතන කීයද? 6යි. ඒ කියන්නේ මාසික ණය මුදල 6000යි. පොලි රහිත වාරිකයක් 6000යි. පොලි රහිත වාරිකය 6000යි. ඊළඟට අපි කරන්නේ දෙවෙනි පියවර විදියට මාසික ණය මුදල. ඒ කියන්නේ පොලි රහිත වාරිකයකට මාසයකට පොලි හොයනවා. මාසික ණය මුදලට මාසික පොලිය 6000ට 120ක් ගත්තොත් තියෙන්නේ අවුරුද්දටම පොලිය. මාසයකට 12 බෙදමු. ඒ කියන්නේ 12 එකකින් වැඩි කරනවා. 0.2යි 12 5යි 5 වරක් 20 100යි. මාසික ණය මුදල මාසික පොලිය 100යි. මම පොඩ්ඩක් ලියාගෙන තියාගන්න නේ. 100යි. ඊළඟට තුන්වෙනි පේළිය මොකද්ද? මාස ඒකක කියලා විශේෂ ගැටට් එකක් තියෙන එක හොයාගන්න ඕනේ. මාස ඒකක දැන් මේ උගන්වනවා නම් නෙමෙයි. අපි පැය දෙකක් විතර ඔය කතාව කරා. ඒ නිසා දැන් ආයෙ උගන්වන්න බෑ. මාස ඒකක ගාන කියන්නේ 24 වැඩි කිරීම 25 බෙදීම 2 කියන්නේ 12 වරක් 25 වැඩි කරලා 12 5ක් 60යි 12 2ක් 24යි 6යි 30යි. හරි. දැන් මුළු පොලිය හොයනවා. මුළු පොලිය 300 වැඩි කිරීම 100. මේ මාසික ණය මුදල මාසික පොලිය මාස එක ගානක් එක වැඩි හරි. 0.4ක් එක 3000යි. sorry 30000යි. හරි 30000යි. මුළු පොලිය 30000යි. හරි. දැන් හොයනවා ගෙවිය යුතු මුළු මුදල. ගෙවිය යුතු මුළු මුදල මුළු හරි ණය මුදල ගෙවන්නත් ඕනේ 30000ක පොලියක් ආවා ඒක ගෙවන්නත් ඕනේ 1,74,000ක් ගෙවන්න තියෙනවා 1,74,000ක් ගෙවන්න තියෙනවා වාරික 24කින් 1,74,000ක් ගෙවන්න තියෙනවා වාරික 24කින් 1,74,000ක් ගෙවන්න තියෙනවා වාරික 24කින් එහෙනම් වාරික එකක් දෙන්න පාඩම දන්නේ කාට මේක ඇති දෙයක් නෑ උත්තරේ හරියට බලා ගන්න විතරයි තියෙන්නේ. දන්නේ නැති කෙනාට මෙහෙම කිව්වට තේරෙන්නේ නෑ ඉතින්. ඔව් ඒක ඇත්ත. මේ වීඩියෝ එක බලලා පාඩමක් ඉගෙන ගන්න නම් හිතන්න එපා. ඒක මම සවුත් වෙනවා නේ. ඕක කියනවා තේරෙන්නේ නෑ වගේ සීන් එකකට එනවා. මේ උගන්නනවා නෙමෙයි මම ආයෙ කියනවා. 24 වලක් දන්නේ නෑ. දන්නේ එකකින් බෙදලා දාමු. දෙකෙන් බෙදමු 12යි. මේක දෙකෙන් බෙදා ගන්න පුළුවන් 17ට 8යි 14ට 7යි 0.0. ආයෙ දෙකෙන් බෙදමු
දන්නේ ලොකුට චක්‍රේ දන්නේ බෙදමු දෙකකින් 8ට 4යි 7ට 3යි 10ට 5යි බිංදු බිංදු 6 වරක් දන්නවනේ 6 වරක් වලින් බෙද 43ට 6 ඒවා තියෙනවා දෙකක් මේ 7ක් 42යි 15ට දැන් බලන්න එකක් හිතන්න 15ට 2යි 12ක් ගියාම 3ක් ඉතිරි ඒත් 30ට බලන්න 30ට 5යි බිංදුවට නෑ මේක රුපියල් වාරික එකගේ 7150ක් වෙනවා වාරික එකගේ 7150 7250 7250 ඒක තමයි කාව පියවර ටිකනේ මතක තියාගන්න ඕනේ අත්පිට මුදලින් අඩු කරා මූලික ගෙවීම එතකොට එනවා ණය මුදල ඊට පස්සේ මාසික ණය මුදල දෙවන පේජය ඊට පස්සේ මාසික ණය මුදලට මාසික පොලිය ඊට පස්සේ මාස එකක ගන්න ඊට පස්සේ මුළු පොලිය ඊට පස්සේ ගෙවිය යුතු මුළු මුදල අන්තිමට වාරික එකගේ ඉතින් පොඩි කාරණා ටිකක් හුරු වෙනකම් පොඩ්ඩක් ලියලා පාඩම් කරන තැනින් ගහගෙන තිබ්බත් කවන්නේ ලකුණු 10ක් නේද වටිනවා හරි එහෙනම් එච්චරයි අලුත් ගානේ සෙට්